ඔන්න අද තමයි මම ලංකාවේ ඉන්න අන්තිම දවස. ඉතින් උදේ නැගිටිනකොටම මට හරිම මූසල ගතියක් තමයි දැනුනේ. ඔන්න ඉතින් මූණ හොදගත්ත ගමන්ම මං ඇඳුම් ටිකක් පැක් කරන්න ගත්තා. මොකද අද දවස් ඇතුළත සියල්ල කරගෙන ඉවර කරගන්න එපායි. ඉතින් ඊට පස්සේ මං පල්ලයට යනකොට අපේ හස්බන්ඩ්ගේ අම්මා මං කැමතිම කෑම ටිකක් හදලා තිබුණා. එයාගේ මෙන්න මේ ගෝවා මල් කරියට මං මාරම ආසයි. අද දවස පුළුවන් තරම් හිමීට ගත වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං ඉතින් මෙන්න මේ රසම රස බත් එක කන්න පටන් ගත්තා. ආයෙ ඉතින් සෑහෙන කාලයක් යනකම් මෙහෙම රහට ඉතින් කන්න හම්බෙන්නේ නැහැ. ඒ බව දන්න නිසාම අද දවස් ඇතුළත පුරුවන් තරම් රස දේවල් බඩට දාගන්න ඕනි කියලා මං හිතාගත්තා. ඊට පස්සේ ඔන්න අපේ රිකෝ බේබි එක්ක මම පොඩ්ඩක් හුරතල් වෙවි හිටියා. මෙයා හරිම අහිංසකයි. අපි ආ එනකන් ඔයා පරිස්සමෙන් ඉන්න ඕනේ හොඳේ. කොහොම හරි ඔන්න එදා දවසම මම හිටියේ මෙන්න මේ මුස්පේන්තු මූඩ් එකේ. ඊට පස්සේ ආයෙම මම බෑග් පැක් කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ අමතක නොකර අරන් යන්න ඕනේ භාණ්ඩයක්. බබාගේ පිහිය. කලින් දවසේ මායි හස්බන්ඩ් එකතු වෙලා ලගේජස් දෙකම පැක් කරපු නිසා අද ඉතින් වැඩ ටිකක් අඩුයි. මට හම්බුණු තෑගි තමයි මේ ලගේජ් එකේ තියෙන්නේ. ඒවා ඔක්කොම මම වෙනමම ඔයාලට පෙන්නන්නම්. පරිසම් කරගන්නම ඕනේ ලගේජ් එක. අඩුම කුඩුම ඔක්කොම බෑග්ස් වලට දාලා පැක් කරගන්න එක නම් ළමයි වෙනමම මිෂන් එකක්. ඉඩ මදි වුණ නිසා හලලා එන්න සිදුවුණු දේවලුත් තිබුණා. කොහොම හරි ඉතින් ඔන්න අන්තිමේදී තුන්වෙනි ලගේජ් එකත් පැක් කරලා ඉවර කරගත්තා. ඉතුරු බඩු සේරම දාගන්න දැන් ඉතුරුලා තියෙන්නේ එකම එක ලගේජ් එක. ලංකාවට එනකොටත් ඔය වගේ මඩව්වක් ඇල්ලුවා බෑග්ස් ටික පැක් කරගන්න. මේ ඉන්නේ හිත හදාගෙන දාලා එන්න බැරි තවත් වස්තුවක්. අපේ බොසා මාව ඉස්සර ඉඳන් ෆලෝ කරන අය නම් මෙයාව හොඳට දන්නවා ඇති. මොනවා වුණත් එයා හිටියටත් වඩා හොඳට සැපට ඉන්නවා. ඉතින් ඒක ගැන හිතලා මම හිත හදා ගන්නවා. මගේ ස්මෝකි බේබි. මගේ හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න හරි අමාරුයි. කොහොම හරි ඉතින් ඔන්න මෙයාටත් අපි යන බව දැනලාද කොහෙදෝ හැම වෙලේම අපේ පස්සේ කැරගෙනවා. ඇවිල්ලා ඔක්කොම චෙක් කරනවා. මෙහෙමම බෑග් එකේ දාගෙන එන්න තිබුණා නම් ඊට පස්සේ ඔන්න අපේ හස්බන්ඩ්ගේ අප්පච්චි අච්චාරු අරන් ආවා. මේ ඔක්කොම අරන් යන්නේ කියලා තමයි එයා ගෙනාවේ. හැබැයි ඉතින් ඔක්කොම දාගන්න දැන් ඉඩ මදි. හිත එක්තැන් කරගෙන මේවා දිහා බලන් ඉන්න බැරි නිසා එකක් දිගෑරගෙන මම කන්න පටන් ගත්තා. මාරම රහයියා. මේ වාරන් තිබුණේ සහස් වෙන්න තියෙන අච්චාරු පෙරේතය එකේ. ඔයාලත් ඒකේ අච්චාරු කාලා තියනවද? ඔන්න ඉතින් ආයෙම පටන් ගත්තා හුරතලේ. ඊට පස්සේ ඔන්න අවසාන වරට මයිලෝ එකකුත් බිව්වා. මේක දිහා බලාගෙන ඉඳි මට නිකන් රස දැනෙනවා වගේ. ඊට පස්සේ මම ටිකක් කාමරේට ගිහිල්ලා ඔහේ උඩ බලාගෙන කල්පනා කර හිටියා. ඔළුවට එන හැම සිතුවිල්ලක්ම හරිම සෝචනීයයි. ඊට පස්සේ ඔන්න අවසාන වරට කුකුල් පැටියගේ ටීපි එකකුත් රස බලන්න හිතුණා. ඇඳේම තියාගෙන දීගාරගෙන කෑවා. මේ ඇවිල්ලා බෑග් එකේ ඉඩ මදි නිසා එළියට දාපු ටීපි එකක්. දුක තමයි රංජනී. ඊට පස්සේ ඉතින් ඔන්න මගේ සැපට දුකට සනී අපේ ටූලි කොල්ලා ඇවිල්ලා මට ගිෆ්ට් එකක් දුන්නා. අපේ මෑන්ස්ටත් ලස්සන ගිෆ්ට් එකක් දුන්නා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් ඔන්න ඉඩමදි නිසා එළියට දාපු කොකිස් පැකට් එකකුත් අපි දිග අරගෙන කන්න පටන් ගත්තා. ඒක නම් පට්ට රහයියා. ඔන්න ඉතින් මේ වගේ රසම රස මිරිස් දාපු කොකිස් කන්න ඕනේ නම් අකුරන මිලානෝ එකෙන්ම ගන්න. මිලානෝ එකේ කොකිස් කාපු අය කමෙන්ට් එකක් දාගෙන යන්න. කොකිස් 50ක් බෑග් එකේ තිබුණා. විනාඩි 10ක් 15ක් යනකොට කොකිස් වල කෑලිත් නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය භුක්ති විඳින්න තමයි තිබුණේ. මේකට මම කැමතිම කෑම ඇතුළත් වෙලා තිබුණා. එයින් එකක් තමයි අපේ අම්මගේ ඉස්සෝ කරිය. යාප පරිප්පු චිකන් නොදි සහ කොච්චි සම්බල්. මේ ඉන්නේ මගේ ආදරණීය මව්තුමිය. ඉස්සෝ එක ගන්න. එයාගේ ඉස්සෝ කරියක පෙන්වන්න කියලා බලපෑම් කරපු නිසා තමයි මම මේ ආයෙම පෙන්වන්නේ. දැන් ඉතින් බඩ පැලෙන්න කන්න තමයි තියෙන්නේ. අපේ අම්මා හදන මේ ඉස්සෝ කරියට පෙරේත වෙලා මම එක කාලයක් එක දිගටම ඉස්සෝ කෑවා. ඊට පස්සේ තමයි මගේ මූණේ පිම්පල්ස් එන්න පටන් ගත්තේ. ඊට පස්සේ මං ඉස්සෝ කන එක නැවැත්තුවා. අද නම් මූණට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා හිතාගෙන අම්මගේ ඉස්සෝ කරිය මම පුළුවන් තරම් කෑවා. ඒ තරම්ම ඒක රසයි දෙයියනේ. ඉන්දියාප් එක ඉස්සොයි කොච්චි සම්බලුයි. ඊට පස්සේ ඉතින් අපේ පවුලේ සියලු දෙනා දිහා මම මෙහෙම බලාගෙන හිටියා. පවුලේ සියලු දෙනා අතරට ඉතින් මෙයත් ඇතුළත්. හෙටින් පස්සේ මේ හැම දෙයක්ම මට මිස් වෙන්න ගන්නවා. ඉන්න මොහොතේ උපරිමයෙන්ම විඳ ගන්න ඕනේ. ඔන්න ඉතින් මේ මූසල දවස උදා වුණා. කිසි අවුවකුත් නැහැ. හරිම අන්ධකාරයි. අපි යන බව අහසටත් දැනිලාද කොහෙද? එයාපෝට් එකේ උදේ 10 වෙද්දිවත් ඉන්න ඕනේ නිසා අපි 6ට විතර නැගිට්ටා. ඊට පස්සේ ඉතින් ඔන්න දුකසේ මූණ හොදගෙන මම ලෑස්ති වෙන්න පටන් ගත්තා. සතුට කියලා දෙයක් එදා මගේ හිතේ තිබුණේම නැහැ. ඒ තමයි මං ඇඳගෙන යන්න තෝරගත්ත ඇඳුම. මීට වඩා පහසු ඇඳුමක් මට නැහැ. ජීන් එකයි ටී-ෂර්ට් එකයි. ඉතින් අද දවසේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මං හොඳටම දන්න නිසා මේකක් මොකුත් දාගන්න ගියේ නැහැ. මොකද ඒව දාගෙන තේරුමක් නැහැ. අඬන්න පටන් ගත්තම ටැප් එක ඇරියා වගේ මම තඬන නිසා ඔය ෆවුන්ඩේෂන් මොකුත් මූණේ තියෙන එකක් නැහැ. මූණේ තිබ්බ වේලිච්ච ගතිය නැති වෙන්න ක්‍රීම් ටිකක් ගාගෙන අර මුස්පේන්දු ගතේ යන ලිප්ස්ටික් ටිකක් විතරක් ගාගත්තම ඇති. මොනවා වුණත් අලුතෙන් ගහපු ටැටු එක පරිස්සම් කරගන්න ඕනේ නිසා ඒකට අදාළ ක්‍රීම් එක නම් මං ගාගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න කොණ්ඩෙත් මෙහෙම පීරගෙන බඩු ටිකත් උස්සගෙන එළියට ආවා. එක්ක මේ අවස්ථාව ඉක්මනට ගෙවිලා ඉවර වෙන්න ඕනේ.
නැත්තම් මේ දවස කවදාවත් උදා වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඔන්න ඉතින් උදේ පාන්දරම අපේ අම්මී අප්පච්චි කිරිබතුත් හදාගෙන තමයි ඇවිල්ලා තිබුණේ. ඒවත් කාලා අන්තිම වතාවට ස්මෝකි බේබියාවත් අතගාලා හිත හදාගෙන එන්න තමයි යන්නේ. මෙයා වෙයි අපිත් එක්ක යන්න බැරි කියලා අහන අයට කියන්නේ එක්ක එන්න පුළුවන්. හැබැයි මෙහෙ මෙච්චර නිදාසේ ඉන්න බෑ. පූසොංග ගේ ඇතුළෙම විතරයි තියාගන්න පුළුවන්. ඉතින් මෙයා හරි ආසයි එළියට වෙලා මේම හුලං වැඩි ඉන්න. එයාගේ මේ නිදහස මට ඊට වඩා වටිනවා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ අම්මගේ තුරුලට වෙලා ටික වෙලාවක් හිටියා. මේ ලෝකේ ඕන දෙයක් දරා ගන්න පුළුවන්. හැබැයි අම්මයි අප්පච්චි යන්න එක නම් මට දරා ගන්න හරිම අමාරුයි. ඊට පස්සේ ඉතින් ඔන්න නොසිතූ විදිහට අපි හය කරපු වෑන් එකට මේ පාරේ එන්න ඉඩමදි කියලා අපිට සිද්ධ වුණා බෑග් ඔක්කොම තල්ලු කරගෙන වෑන් එක ළඟට යන්න. අපේ මේ මල්ලි ආරෙන්න මම පවුලේ කිසිම කෙනෙක් එයාපෝට් එකට එනවාට කැමති නැහැ. ඉතින් එයාලටත් දුක වැඩි මටත් දුක වැඩි. ඉතින් ඊළඟ පාර ආයේ යනකම් මේ මොහොත